ප්‍රහාරයක් එල්ල කරලා තිබෙනවා. ඒක ම්ලේච්ඡත්වයේ ඉස්මතු කරන කුරිරු ක්‍රියාවක්. එකම දේ ඔබතුමාගේ නාමය කෙලසන්න ඔබතුමාගේ අර අසේවනාච බාලාණන් කට්ටියට ඉඩ දෙන්නේ. ගෙදර යමින් සිටින නාගරික මන්ත්‍රීවරයෙකුට විපක්ෂයේ ඇයට මැර ප්‍රහාරයක් එල්ල කරලා තිබෙනවා. ඒක ම්ලේච්ඡත්වයේ ඉස්මතු කරන කුරිරු ක්‍රියාවක්. කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්දය අවසන් කරලා. ගෙදර යමින් සිටින නාගරික මන්ත්‍රීවරයෙකුට විපක්ෂයේ උළුවඩුගේ සඳමාලි මහත්මිය මම ඊයේ රෝහලේ ගිහිලා එතුමියව බැලුවා. ඇයට මැර ප්‍රහාරයක් එල්ල කරලා තිබෙනවා. ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්. ඒක ම්ලේච්ඡත්වයේ ඉස්මතු කරන කුරිරු ක්‍රියාවක්. කිසිසේත්ම අපිට ඒක අනුමත කරන්නට බෑ. නිසා විශේෂයෙන්ම රජයෙන් ඉල්ලීමක් කරනවා. මේ ප්‍රහාරයට මුල් වුණු ඒ කණ්ඩායම් වලට ඒක සොයලා බලලා ඒ ගත යුතු ක්‍රියාමාර්ග ටික නිත්‍යානුකූලව ගන්න. මොකද මේ ප්‍රජාතන්ත්‍රවාදී රට තුල හැමෝටම අයිතියක් තිබෙනවා Taman විශ්වාස කරන දේශපාලන මතයක සිටින්න. Taman විශ්වාස කරන දේශපාලන මතය නිසා Tamanට මැර ප්‍රහාර එල්ල කිරීම ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයේ අමුමුවේ උල්ලංඝනය කිරීම. එනිසා උළුවඩුගේ සඳමාලි මන්ත්‍රීතුමියට මේ එල්ල කරපු මේ මැර ප්‍රහාරය පිළිබඳව සොයලා බලන්න, විභාග කරන්න අපක්ෂපාතීව. මොකද මේ සභාවේ කියලා තියෙනවා මේක මේ දන්සලක් නිසා ඇති වුණු ප්‍රශ්නයක් කියලා. මේ සභාවේ හෝ පිටත මට මතක නැහැ හරියට. මම හිතන්නේ පිටත දන්සලක් ඇති වුණු ප්‍රශ්නයක් කියලා ප්‍රකාශ කරලා තිබෙනවා. ඒක වැරදි ප්‍රකාශයක්. ඒ නිසා විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ පිළිබඳවත් රජයේ අවධානය යොමු කරලා අපක්ෂපාතී පරීක්ෂණයක් තුළින් ඒ ම්ලේච්ඡ ප්‍රහාරයට මුල් වුණු සියලු දෙනාටම නීති ක්‍රියාත්මක කරන්නයි කියලා ඉල්ලීමක් කරමින් විශේෂයෙන්ම අවසාන වශයෙන් මට තව විනාඩියක් ගන්න පුළුවන් අපේ වෙලාවෙන් අපි ගන්නනේ ඊයේ දිනේ ඇත්ත වශයෙන්ම මේ සභාවේ කියවුණා මේ අපේ മന്ത്രിවරයෙක් පැනලා ගියයි කියලා. එහෙම නැත්නම් බය ආවේ නැහැ කියලා. එහෙම නෙවෙයි මේ മന്ത്രിවරයාට යම් කිසි අකරතැබ්බයක් සිද්ධ වුණා. මොකද? ඔබතුමා දැක්කද ඒක? උසාවියේ සිදු වුණා කියලා. ඉතින් ඔබතුමා දකින්නනේ උසාවියේ දැන් මිනි මරනවනේ. උසාවියේ මිනිස්සුන්ට යන්නත් බෑනේ මේ වෙඩි තියනවනේ. ඉතින් මම විශේෂයෙන්ම මේ අවස්ථාවේ කියන්න කැමති ඇත්ත වශයෙන්ම ගරු ඔබතුමීට කියන්න කැමති ඊයේ දිනේ සිදු වුණු කාරණාව පිළිබඳව පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සියල්ලක්ම හඩ වුණා. අර්ස්කින් මේක කියවලා බලන්න. කවුලෙන් ශබ්ද එක කියවලා බලන්න. best parliamentary practices ගැන කියලා බලන්න. පොදු රාජ්‍ය මණ්ඩලීය ලැටිමා හවුස් ප්‍රින්සිපල්ස් ගැන කියවලා බලන්න. ඒ නිසා අපි ඉල්ලීමක් කරන මේ මූලාසනාරූඪ මම ඔබතුමීට චෝදනා කරන්නේ නැහැ. මොකද ඔබතුමී නෙමෙයි මූලාසනයේ හිටියේ. මේ මූලාසනයේ ඉඳගෙන කටයුතු කරනකොට යම් කිසි කාරණාවක් ඉදිරිපත් කරනකොට ඒ කාරණාව පිළිබඳව අජර්න් කරන්න ඉස්සෙල්ලා රූලින් එකක් දෙන්නට ඕනේ. ඒ රූලින් එකක් දුන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ ඒ සම්ප්‍රදායන් රැකගෙන කටයුතු කරන්න කියන කාරණාවත් ඉදිරිපත් කරමින් මගේ අදහස ඉදිරිපත් කිරීම අවසන් කරනවා. ගරු සභානායකතුමා. ගරු මන්ත්‍රීනි මම ඔබතුමියට ස්ථාර නියෝග 40ට අවධානය යොමු කරනවා. 40ට අනුව තිබෙන්නේ යම් පෞද්ගලික මන්ත්‍රීවරයෙකු තම නමින් තිබෙන යෝජනාවක් ඉදිරිපත් කිරීමට කැඳවනු ලබන විට එම මන්ත්‍රීවරයා විසින් එකී යෝජනාව ඉදිරිපත් කරනු නොලබන්නේ නම් එකී යෝජනාව ඉදිරිපත් කරනු ලැබීමට එම මන්ත්‍රීවරයා විසින් ලිඛිත නිසි පරිදි බලය පවරනු ලැබ ඇති වෙනත් යම් මන්ත්‍රීවරයෙකු විසින් ඒ ඉදිරිපත් කරනු ලබන්නේ නම් මිස එම යෝජනාව අහෝසි විය යුත්තේ. So no need of ruling. By default ඒක අහෝසි වෙනවා. එසේ වුවද දිනකට નિયમિત කාලයක නැතුව ගත්තොත් ඒක තමයි තියෙන ක්‍රමය. දෙක තමයි මම මේක print out එක හැන්සට් කරනවා 2018 වර්තමාන විපක්ෂ සංවිධායකතුමා ආණ්ඩුපක්ෂ සංවිධායකදී මේ විදියටම එවකට විපක්ෂයේ හිටපු දිනේෂ් ගුණවර්ධන මහත්මයා 20 දෙනෙක්ට වැඩි පිරිසක් නැගිටලා මේ විදියටම 19ක යටතේ ඉල්ලනවා අවස්ථාව. ඒකෙදිත් වෙන කෙනෙක් ඒකේ සම්පූර්ණයෙන්ම තිබෙනවා. ඒක ඔය එන්න බැරි වෙච්ච ඇක්සිඩන්ට් වෙච්ච මන්ත්‍රීතුමත් යම් අදහසක් දීලා තියෙනවා. ඒකෙදි ඔබතුමාට මතක ඇති. ඒක ඉදිරිපත් කරන්නේ දිනේෂ් ගුණවර්ධන පමණයි. ඒ නිසා ගරු මැතිණියනි සම්ප්‍රදායන් අපි ගරු කරනවා. නමුත් ස්කින් මේකට ඔක්කොටම වඩා අපි වැඩ කරන්නේ මේකට. ඒ නිසා මම කරුණාකරලා කියන්න කැමතියි ඊයේ වෙච්ච වැරද්ද නිහතමානීව පිළිගත්තා නම් ඉවරයි. මම ගරු විපක්ෂ නායකතුමාට කියනවා ඔබතුමාට අපි ගරු කරනවා. එකම දේ ඔබතුමාගේ නාමය කෙලසන්න ඔබතුමාගේ අර අසේවනාච බාලාණන් කට්ටියට ඉඩ දෙන්නේ. Thank you.